මාරම ලස්සන දවසක් හොක්ස් බේ වලට ලස්සනට අවුව පායලා අහස මාරම ලස්සනයි. ඒ කියන්නේ හොඳ වෙදර් එකක් අද තියෙන්නේ. පොඩි සීතල හුලම් පාරකුත් තියෙනවා. ඒ තිබ්බට මාරම ලස්සන වෙදර් එකක් අද තියෙන්නේ. ඉතින් මම හිතුවා මගේ ගෙවල් ගාව තියෙනවා කිලෝමීටර් 2.5ක වෝක් එකක්. ඒ වෝක් එක ඉවර වෙන්නේ පොඩි හයික් එකකින් මීටර් 500ක් උස හයික් එකකින්. ඉතින් මම ඒ ගේ ගාවි ඉඳන් එතනට යන්න කිලෝමීටර් 2.5ක් යනවා. මම හිතුවා මේ ලස්සනට අවුව පායලා තියෙන දවසේ පොඩි වෝක් එකක් ගන්නයි කියලා ඕගොල්ලන් එක්ක. ඉතින් ඕගොල්ලන් මාත් එක්ක රැඳී සිටින්න. මම පාරේ පාරේ යනකොට තියෙන දේවල් ඕගොල්ලෝ එක්ක පෙන්නගෙන ඒ හයික් එකට යන දේවලුත් පෙන්වන්නම්. මේ කන්ද උඩට ගියාම නේපියර් සිටි එකේ ගොඩක් ඒරියා එකක් පේනවා. ඉතින් මං හිතුවා ඔයගොල්ලන් එක්ක මේක ෂෙයා කරගන්න ඕනයි කියලා. ඉතින් එන්න මාත් එක්ක යන්න. මම ඔයගොල්ලන්ට පෙන්වන්නම්. මං ඉන්නේ මගේ ගේ ඉස්සරහා දැන්. මේ තියෙන්නේ ටැරඩල් ක්ලොක් ටවර් එක. මේක සෑහෙන පරණ ක්ලොක් ටවර් එකක්. ඉතින් ඒ ගේ ඉස්සරහා ඔක හැම විනාඩි 15න් 15ටම බෙල් එක නාද වෙනවා. ඒක අපි ඉතින් එන්ජොයි කරනවා. ඔයාලන්ට පේනවා ඇති අද දවස පරිසරය කොච්චර ලස්සනද කියලා. මම යන්නේ පාර පනින්න දැන්. ඉතින් ඔයගොල්ලන් බලාගෙන ඉන්න. අද සෙනසුරාදා දවසක්. මේ වාහන එච්චර නැහැ මේ වෙලාවට. හවස 5ට ළඟයි අවුව පායලා තියෙන්නේ. ඉතින් මම මෙතනින් පාර පයින්නවා. ඔයගලන්ට පේනවා ඇති ටවර් එක මාරම ලස්සනයි ටවර් එකත්. ක්ලොක් ටවර් එක. ඉතින් මම මෙතනින් පාර පැනලා ඔක්කයක් දාගෙන යනවා. යන ගමන් ඔයගලන්ට බලන්න ලස්සන දේවල් තියෙනවා. මෙහි පාරවල් කොච්චර පිළිවෙලද, ඒ ගෙවල් වල ගස් මේන්ටේන් කරන විදිය, මේ වෙදේට ආවම සාමාන්‍යයෙන් ගොඩක් අය ඇවිදිනවා ගොඩක් අය. ඉතින් මම යන්න බලන් ඉන්නේ. ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. ඔව් යන්න බලන් ඉන්නේ. මේ හරියට යන්නේ. ඔක තමයි සුගර්ලොෆ් එක. ඉතින් අද ලස්සන දවසක්. වෙද එකත් මාරම ගති. ඔයගලන්ට පේනවා. ඉතින් මං වෝක් එකක් ගන්න ගමන් ඉන්නේ දැන්. ඉතින් කිලෝමීටර් 2.5කට කිට්ටුයි මේ වෝක් එක. යන අතරතුරේදී ඔයගලන්ට පේන දේවල්, දකින්න දේවල් ෂෙයා කරගන්න තමයි මගේ උත්සාහය. දැන් පේනවා කන්ද ටිකක්. තියෙන සුගර්ලොෆ් එක. ඉතින් මං යන්නේ හරියට මෙන්න මෙතනට. ඉන්න මාත් එක්ක රැඳිලා ඔයගලන්ට මේ ලස්සන පරිසරය, ලස්සන වටපිටාව, නිදහස් මාර්ගය සීල දේ දැක ගන්න ඔයගලන්ට අවස්ථාව තියෙනවා මා එක්ක රැඳිලා හිටියම. මම ඉතින් වෝක් කරන්න සාමාන්‍යයෙන් මං හරි ආසයි. ඉතින් අද මං හිතුවා හොඳ දවසක් කියලා වෝක් එකකට එකයි මම හිතුවේ ඔයගොල්ලෝ එක්ක මේ වෝක් එක ෂෙයා කරගන්නයි කියලා.
ඉතින් මේ මම මෙහෙට ඇවිල්ලා අවුරුදු 2ක් වෙනවා දැන්. ඔයගලන්ට ඒ විස්තරත් පොඩ්ඩ ෂෙයා කරගන්න තමයි try කරන්නේ. මම ඇවිල්ලා මෙහෙට අවුරුදු 2ක් වෙනවා. අද ගස් ටික. Roses. Free apple kale. මේ මිනිස්සු ඉතින් වැඩිපුර තියෙනකොට එළියේ තියලා තියෙන ඕන කෙනෙක්ට අරගෙන යන්නේ කියලා. කවුරුත් මොකොත් කියන්නේ අවශ්‍ය කට්ටිය අරගෙන යනවා. මං මේ රටට ආවේ අවුරුදු 2කට ඉස්සෙල්ලා. ඇත්තටම මම ජීවත් වෙන්නේ මගේ වයිෆ්යි දුවලා දෙන්නත් එක්ක. ඉතින් ඒගොල්ලන් ඉස්කෝලේ යන වැඩ. මම වැඩට යනවා. ඉතින් වයිෆ් ජොබ් එකක් කරනවා part time. ජීවිතේ ඉතින් හරි සරලව ගත වෙනවා මෙහි ඉතින්. තමයි විස්තරේ ඉතින්. දරුවන්ගේ ගෙනීම් කටයුතු වලට තමයි ගොඩක් මේ රටට ආවේ. ඒක කරගෙන යන ගමන් තියෙන්නේ. ඉස්සරහට ඉතින් ඔයගලන්ට ඒවා දැක ගන්න මම සලස්සනවා. මේ දේවල් දුවලා දෙන්නගේ දේවල්. ඒගොල්ලෝ එක්ක වීඩියෝ එකක් කරන්න ඉස්සරහට මම බලාගෙන ඉන්නවා. ඒගොල්ලන් ටිකක් ලැජ්ජයි මේ කැමරා ඉස්සරහට එන්න. ඉතින් ඒගොල්ලෝ එක්ක මම වීඩියෝ එකක් කරන්න vlog එකක් කරන්න බලාගෙන ඉන්නවා. ඕවා තමයි ඉතින් විස්තර. කන්ද ඉන්නේ නලං වෙනවා. පේනවනේ කන්ද. දැන් නම් ළඟටම වගේ ඇවිල්ලා තියෙන්නේ. ඔයගලන්ට පේන්නේ මගේ ඉස්සරහින් තියෙන්නේ වයින් ප්ලාන්ට් එක. watermelon ලොරියකුත් ඇවිල්ලා watermelon මේකත් ඇවිල්ලා තිනවා කොහොමද? Hey bro. So යත් මොබයිල් ෆාමර් කෙනෙක්. කියන්නේ පළතුරු එහෙම අරගෙන මේ පළතුරු එහෙම අරගෙන එයා මේ බලන්නකො ලස්සන්ට මේ ගස් ටික වල පතොක් වර්ග මං හිතන්නේ පතොක් වර්ග වෙන්න ඕන. මම ඉතින් ලස්සනට වවලා නැගීස්වේ මේ අපිට යන්න තියෙන්නේ එතනින් තමයි උඩහට. දැන් ඉතින් කන්ද. දැන් පේනවද කන්ද උඩට? මාරම ලස්සන පරිසරයක් තියෙන ළමයි. එතන යනකොට මේ වයින් සුවඳ එනවා. මේ මාරම සුවඳ එනවා. ලස්සන ක්ලාසික් කාර් එකක්. මේ මිනිස්සු හරි නිහතමානී මිනිස්සු. කොච්චර වුණත් මේ රටේ ඉන්නේ. අමුතුම නිහතමානී මිනිස්සු කොට්ටාසයක් ඉන්නේ ඉතින්. ඒගොල්ලෝ හරි ආසයි කතා කරන්න නම් මාරම ආසයි මිනිස්සු. ඒක තමයි ඒගොල්ලන්ගේ මං හිතන්නේ විනෝදාංශේ. කතා කරන්න පුදුම කැමැත්තක් තියෙන්නේ. මෙතනත් මොකක් හරි අද වෙනවා. මේ තියෙන්නේ වයින් ප්ලාන්ට් එක. ලොකු ප්ලාන්ට් එකක්. වයින් ප්ලාන්ට් එක. දැකලා නැති අයට බලා ගන්න තමයි මම මේවා ෂෙයා කරන්න උත්සාහ කරන්නේ. මේක ලස්සන ගාඩන් එකක්. මම හිතන්නේ මොකක් හරි
ෆන්ක්ෂන් එකක් ගාඩන් ෆන්ක්ෂන් එකක් බලන්න මේ පේන පරිසරේ කොච්චර ලස්සනද කියලා ඕගොල්ලන්ගෙම ඇස් වලින් බලා ගන්න පුළුවන්. මගේ උත්සාහයත් ඒකයි මේ දකින්න ලස්සන ඕගොල්ලන් එක්ක බෙදා ගන්න. බලන්න කොච්චර ලස්සන පරිසරයක්ද තියෙන්නේ කියලා. මෙහි මිනිස්සුන්ට ලොකු කලබලයක් නැහැ කිසිම දෙයකට. පාරේ යන්න ගියාත්, වෝක් එකක් දාන්න ගියාත්, කඩේකට ගියාත්, හොස්පිටල් එකක හිටියත් ලොකු කලබලයක් නැහැ. ඔක්කොන්ටම ඔපචුනිටිස් දීලා තියෙනවා. මිනිස්සුන්ට දේවල් කරගන්න. ඉතින් ඒකින් කාත් එක්කවත් කිසිම ජීවිතේ තරගයක් නැහැ. අන්න ඒ වලට තමයි ගොඩක් මම කැමති. ඒකත් මොකක්hari වයිනරි එකක් එකේ අල ඔක්කොම අයින් කරලා වගේ තියෙන්නේ. අල මොකුත් නැහැ ඒකේ. හන්ද ළඟට එන්න හන්ද ළඟ වෙනවා. දැන් ටිකක් ටයිට් වෝක් එකක් තියෙන්නේ. ළඟ ඇවිදින්න ඕන. ඟට මහන්සි වුණාට ඒක එන හුලම් පාරත් එක්ක එච්චර ලොකුවට තේරෙන්නේ නැහැ. ඒක තමයි කන්ද. අපි යන්න තියෙන උඩට. යම් බලන්න ඔයගොල්ලෝ එක්ක මොන වගේද කියලා. උඩට සෑහෙන ලස්සනයි. බලන්න. තමයි උඩ පේන්නේ කන්ද. ඔය විදිහට යන්න ඕනේ. බලමු. කන්ද එච්චර උස නැහැ. මීටර් 500 යකට කිට්ටු ප්‍රමාණයක් තියෙන්නේ. උඩට ගියාම මාරම ලස්සනයි. ඈත පේන්නේ නේපිය පැත්ත, මුහුද පැත්ත. යම් බලන්න. And ටිකක් හතිය තියෙනවා. මොකද කාලගුණෙත් එක්ක හතිය ටිකක් වැඩි වෙනවා.
යන් උඩට බලමු උඩට ගිහිල්ලා පුදුමාකාර ලස්සන වෙදේක පොඩ්ඩක් වෙනස් වේගෙන යන ගමන් තියෙන්නේ දැන් ඕටම් එක. ඉතින් ඕටම් එකට ගස්වල කොළ වෙනස් වෙලා පරිසරය පාට වෙනස් වෙලා ගොඩක් චේන්ජස් වෙනවා. තියෙනවා උතුරටම නගින්න උතුරටම නගින්න තව ටිකක් තියෙනවා. ඉතින් තමයි අද මාර ලස්සන දවසක් පොළොස් අවුව පායලා මාරම ලස්සන දවසක් අද. බලන්න දැන් ඔයගලන්ට මම උඩටම ඇවිල්ලා තියෙන්නේ. මේක පොඩි කන්දක්. ඉතින් මීටර් 500 ගානක වගේ උස තියෙන කන්දක්. ඉතින් අතන තමයි කන්ද මුදුන. ඉර බැහැගෙන යන ගමන් තියෙන්නේ දැන්. කටයුතු ටික ගෙවුනේ. ඉතින් ඔයාලා හිතනවා මේ පාරවල් ටිකේ දැක්ක දර්ශන දැකලා එන්ජොයි කරා කියලා. දැන් මේ කන්දේ උඩත් වෙන්නපු දේවල් ඔයගොල්ලන් දැකලා එන්ජොයි කරායි කියලා. ඉතින්
ප්‍රකාශ කරන්න කට්ටිය බලලා වීඩියෝ එක බලලා තියෙන අඩුපාඩු වැරදි කියන්න මම ඉස්සරහට ඒක ඔක්කොම හදාගෙන එකක් දෙන්නම් මෙතනින් වීඩියෝ එක නවත්තනවා. ඉතින් ඔයගලන්ට සුබ දවසක් වෙන්නේ කියලා වාසනාවන්ත දවසක් වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරන ගමන් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙයි. එහෙනම් මම මෙතනින් වීඩියෝ එක නතර කරනවා. ජය වේවා.